Hello guys, ඉතින් කොහොමද ඔන්න අලුත් වීඩියෝ එකකින් අද සෙට් වෙලා ඉන්නවා ලකාබේ YouTube channel එකේ. හරි ඉතින් guys ගිය පාර මම post එකක් දාලා තිබ්බ මෙන්න මේ post එක ඔයාලට Q&A එකක් ගෙනවා කියලා. ඉතින් මේ comment මේ post එකේ දාලා තිබ්බ ප්‍රශ්න වලට මම අද උත්තර දෙනවා. ඉතින් මම TikTok එකේ දැන් TikTok එකේ නම් දාලා තිබ්බේ නැහැ. ඉතින් මේ විදිහට ඔයාලට තියෙන ප්‍රශ්න ඉතින් කෝල් කරනවා මැසේජ් කරනවා කට්ටිය වෙන්නේ සෑහෙන්න ඉතින් අමාරුයි ඔක්කොටම රිප්ලයි කරගන්න. ඒක නිසා තමයි මම මේ වගේ දෙයක් කරන්න කිව්වේ. What? හරි ඉතින් guys නම් අපි බලමු කට්ටියගේ කමෙන්ට් මොනවද කියලා. ඉතින් හැම දෙයකටම අද උත්තර දෙනවා සටහන් නැතුව. හරි ඉතින් guys නම් අපි වීඩියෝ කරන්න කලින් මෙන්න මේ දේත් අහලා ඉන්න අනිවාර්යෙන්ම ඔයාලා දෙයක් කියන්න දෙනවා. ඉතින් පේනවා ඇති ඔයාලට වීඩියෝ එක subscribe කරපු නැති අය ඕන තරම් බලනවා. ඉතින් මේ හැමෝම subscribe කරා නම් මම අද ලක්ෂ 5ක්වත් sub අරගෙන ඉතින් Emotional damage. නියම කරන්න එපා. වීඩියෝ එක බලලා ආදර්ශයක් ගත්තා නම් අනිවාර්යෙන්ම my channel එක අනිවාර්යෙන්ම subscribe කරන්න. ඉතින් පේනදී තව 14000 ගානයි ලක්ෂයට ඕනේ. ඉතින් මට සිල්ල බටන් එක ගන්න උදව්වක් විදියට මේ දේ කරන්න. හරි ඉතින් guys අනිත් දේ තමයි ගොඩක් අය වීඩියෝ එක ස්කිප් කර බලනවා. ඉතින් ප්‍රශ්න වලට උත්තර එහෙම දෙන්න බෑ. ඉතින් ඒකට මග ඇරෙනවා. ඉතින් ඒක නිසා වීඩියෝ එක සම්පූර්ණයෙන්ම ස්කිප් නොකර අන්තිම වෙනකම් බලන්න කියලා මම ඔයාලට ආදරෙන් මතක් කරනවා. ඉතින් අන්තිම වෙනකම් බලන්න ඇති අය ඕන තරම් ඉන්නවා. ඔයාලට පේනද මේ chart එකේ. හරි ඉතින් guys එහෙනම් වැඩි කතා නැතුව අපි ආවේ වීඩියෝ එකම let's go. හරින් guys මුලින්ම තියෙනවා නම නම් තේරෙන්නේ නැහැ. මේ පේනවාදී නම නම් තේරෙන්නේ නැහැ. කූඩුව බකල් වෙන්නේ නැහැ කියලා තමයි අපිට මුලින්ම ප්‍රශ්නයකට තියෙන්නේ. ඉතින් කූඩුව බකල් වෙන්න හේතු ගොඩක් තියෙනවා. ඉතින් මම එකින් එක වාට පැහැදිලි කරන්නම්. ඉතින් එක හේතුවක් තමයි කියනවා නම් කූඩුව යකඩ බටේ හරියට නැති එක. ඉතින් කූඩුව බකල් වෙන ප්‍රධානම හේතුව තමයි ඒක. අනිත් එක රේසර් දාන්න නැති එක. ඉතින් රේසර් දානකොටත් ඔයාලා හරියට දාන්න ඕනේ. යකඩ බටේට හරියන රේසරයක් බස්සන්න ඕනේ. යකඩ බටේට වඩා ලොකු රේසර් දාන්න ගියොත් කූඩුව බකල් වෙනවා කොහොමවත්. ඊට පස්සේ සමහර අය අහනවා මට කෝල් කරලා අහනවා මැදට යකඩ බටයක් ඕනේ නැද්ද කියලා. ඉතින් මැදට යකඩ බටයක් දැම්මේ නැත්තම් වෙන්නේ මෙන්න මේ දරම. ඉතින් කූඩුව බකල් වෙන එක තමයි ඊට පස්සේ වෙන්නේ. ඉතින් ඔයාලා හරි විදිහටම කූඩුව හදනවා නම් මෙන්න මේ විදිහට තමයි දෙන්න මම ඔයාලට ඇඳලා පෙන්නන්න. හරි ඉතින් guys කූඩුව බකල් වෙන හේතුව තමයි මෙන්න මේ විදිහට මේක රේසර් කියලා හිතන්න. ඉතින් මෙතන යකඩ බටේ තමයි මේක. ඉතින් මෙතෙන්ට ඔයාලා ලෑල්ලක් හරි යකඩ රිම් එකක් හරි දාලා මේ විදිහට පොළොවට තියන්න ඕනේ මේ පොළොව. ඊට පස්සේ මෙතන රේසරයක් තියෙනවා. ආපහු මෙතන රේසරයක් කොලා දා ගන්න ඕනේ. දාලා මේකට මෙන්න මේ යකඩ පොළොව අතරක් පාසල, ඒ කියන්නේ එල් පට්ටම් හරි එහෙම මොනවා හරි පාසල මේ යකඩ බටේ උඩින් ගිහිල්ලා ඔයාලා කූඩුවේ මඩුවේ තියෙන ඊයේ මේක ගැට ගන්න ඕනේ හොඳට. එතකොට මේ රේසර් දෙක ආයි මෙතනින් කොහෙන්වත් හෙල්ලෙන්නේ නැහැ. ඒතකොට කූඩුව ලස්සනට කරගෙනවා බකලක් නැතුව මේ රේසර් හරියට පාස ගන්න ඕනේ. මෙහෙම කෙලින් තියෙන සමහර රේසර් මෙහෙම පැත්තට තියෙන්න පුළුවන්. එහෙම බෑ. ඉතින් ඒක තමයි කියන්නේ යකඩ බටේ අඟලටම හරියන්න සීරට වගේ බහින්න මිටියෙන් ගහලා හිමීට යවා ගන්න පුළුවන් වෙන්න තමයි රේසර් තියෙන්න ඕනේ. මේක තමයි බකල් ගන්න ප්‍රධානම හේතුව. ආයෙ සමහර අය කරන වැරද්දක් තමයි යකඩ බටේට මේ යකඩ බටේ තියෙනකොට මෙයාලා මෙතෙන්ට රේසරයක් දාගන්නවා කූඩුව කරව ගන්න ඕනේද බෙල්ට් එක දාන්න. අනිත් අය සමහර අය මෙතෙන්ට දාන්න රේසරයක්. ඒක නිකන් කූඩුව එන්ඩ් එක විදිහට එහෙම දිනනවා. ඉතින් මාත් එහෙම කූඩුවක් ඇදුවා. හැබැයි යට හොඳට හයියට තියෙන්න ඕනේ. මෙතන ලොකු කොටයක් හරි දාලා. ඒතකොට මේ යකඩ බටේ වැනෙන්න දෙන්නේ නැති වෙන්න මෙතෙන්ට රේසරයක් අනිවාර්යෙන් දාගන්න වෙනවා ඔයාලට කූඩුවට. ඉතින් ඒක තමයි වෙනෙන්න අනිත් හේතුවත් ඒ හේතුව. හරි ඉතින් guys දෙවෙනි කමෙන්ට් එකට කියලා තියෙනවා නදීස් කූඩුව කරගෙන උඩ යන්න බලන්න. What? Are you kidding me? බොරු බන්න. මන්දන මුන්ට එකත් ආද. හරි ඊළඟ එකට යමු. චතුක්ස් කැරකෙන්න හදන හැටි. ඉතින් කැරකෙන්න හදන හැටි කිව්වොත් ඒකටත් ක්‍රම තියෙනවා. ඉතින් සමහර අය දැති රෝදෙම කෙලින්ම මෝටරෙන් ඒකට දෙනවා. සමහර අය නම් පොසින් මැසින් බෙල්ට් වගේ දාලා බෙල්ට් එකකින් කැරකීමක් කරනවා. ඉතින් වේග නම් හදා ගන්න ඕනේ අපි වීල් සෙට් දාලා. ඉතින් ඒකෙත් ක්‍රම දෙක මෙන්න මේ විදිහට තමයි බලන්න. ඉතින් එක විදිහක් තමයි සමහර අය දැන් මේ දින්නේ කූඩුවේ ලෑලි රවුම කියලා හිතන්නකො. මේ තමයි යට අඩිය. මෙතන මැද රේසරේ තියෙනවා. මැදින් මෙහෙම යකඩ බට යනවා. ඊටොට මේ ලෑල්ලේ
යට පැත්තෙන් ගත්තම තියෙනවා වොසින් මැසින් වලට වගේන බෙල් දුවනේවා මේ වගේ එකකුයි ආය පොඩි එකකුයි. ඊට පස්සේ කරන්නේ මේ ලෑල්ලට සම්බන්ධ කරනවා ඒ වොසින් මැසින් බෙල්ට් එක දුවන මෙන්න මේ වගේ මම පින්තූරයකුත් දාන්න මෙන්න මේ වගේ බෙල්ට් එක දුවන එක දාලා ඊට පස්සේ මෝටරේ මෙතන ඒකටත් පුලියක් දාලා මෙහෙම බෙල්ට් එක දාලා ඔයාලට කරව ගන්න පුළුවන්. මේක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් වෙනවා ඔයාලා හදාගත්තොත් නට් එකක් හරි දාලා මෝටරේ හෙට මෙහෙට මොකද බෙල්ට් එක එක දිගට දුවනකොට සාමාන්‍ය ටිකක් බුරුල් වෙනවා. ඒකට ඔයාලට පොඩ්ඩක් හිරට මේක ගහ ගන්න පුළුවන් නම් හරි. ඒකට දැන් මේ යකඩ බටේ යට මේ ලෑල්ල යට. ඒකට මේ යකඩ බටේ මේ මෝටරේ අතර මෙහෙම ඔයාලා මොකක් හරි මේ දෙක මේ ලං වෙන්නේ නැති වෙන්න මෙහෙම යකඩ බටයක් තියාගන්න ඕනේ. ඒකට මේක ආයේ මෙහෙට ලං වෙන්නේ නැහැ. ඒකට බෙල්ට් එක බුරුල් වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා මෙහෙම තියලා ඒක මොකක් හරි විදියකින් වෙල්ඩින් කරලා හදා ගන්න ඕනේ. ඔයාලා නට් එකක් හරි දාගන්න පුළුවන්. ඉතින් අනිත් එක තමයි මේ ලෑල්ලටම ආයි කරනවා මෙන්න මේ වගේ දැටි තියෙන ලොකු වීල් එකක්. ඉතින් මේකටම මෝටරේ පොඩි දැත්ත තියෙන එකක් දාලා එහෙමමත් කරකන ඉන්න. ඒතර මේක ඉතින් ගානට නූලටම තියෙන්න ඕනේ. 0.2ක් හරි එහාට මෙහාට වෙලා තිබ්බොත් කුඩුව එක පැත්තකදී කැරකෙන්නේ නැති වෙනවා. ඉතින් මේ ක්‍රමයට වඩා මේ ක්‍රමය තමයි සාර්ථක. ඉතින් ඔයාලට ඕන මේ විදිහටම බයිසිකල් වල චේන්ජ් පොකට් එකක් දාලා චේන් එකක් දාලා හදා ගන්න ඕන. චේන් එකත් බකල් වෙන්න බෑ. බකල් වුණොත් මේ පනින්න බලනවා. ඒක නිසා චේන් එකක් දානවා නම් මෙතන මෙහෙම යට පැත්තෙන් ලෑල්ලක් තියලා චේන් එක මේක උඩ දුවන්න දෙන්න ඕන. හරි ඉතින් ඊළඟ ප්‍රශ්නේ විදියට තියෙනවා නවිදු ලයිට් සෙට් කරන විදිහ ප්ලෑෂරේ නැතුව. ඉතින් ප්ලෑෂර් කොට නැතුව ඔයාලට පුළුවන් දැන් නම් තියෙන පික්සල් LED වලට එන මේ වගේ සර්කිට් තියෙනවා. නැත්නම් ඔයාලට තියෙනවා 5 වෝල්ට් ලයිට් වලට සිස්ටම් 5 10 සර්කිට් එක තියෙනවා. ඉතින් මේ වගේ දෙයක් අරගෙනත් ඔයාලට ඔය හදා ගන්න පුළුවන්. ඉතින් හරි විදියට කූඩුවක් හදනවා නම් ප්ලෑෂර් කොටෙන් දාන එක තමයි මම මොකද කරන්නේ. ඒක තමයි සුපිරිම විදිය. ඒක නිසා ඔයාලට කරගන්න අමාරු කෙනෙක් ඉන්නවා. ඉතින් මෙන්න මේ සර්කිට් අරගෙන ඔයාලට වැඩේ කරගන්න පුළුවන්. මේක ප්‍රශ්නයක් නෑ. නිලංග ප්‍රියංගනී අහලා තියෙනවා අයියා කැටයන් කැපුවේ කොහොමද කියලා. ඉතින් කැටයන් කපන්න ලේසි විදිය තමයි ඔයාලා කැටයන් සාම්පලේ දුන්නා නම් Google එකෙන් හරි ඩවුන්ලෝඩ් කරලා දුන්නා නම් ලේසර් කට් වලින් කපා ගන්න පුළුවන්. ඉතින් ටිකක් වියදම් යනවා. ගණන් නම් මට මතක නෑ හරියටම. දැන් පොඩ්ඩක් වෙනස් ඉස්සරට වඩා. අනිත් එක තමයි ඉතින් අපි ඇඳලා හොව print out එකක් අරගෙන කැටයන් අඳින්න බැරි කෙනෙක් ඉන්නවා නම් Google එකෙන් ඩවුන්ලෝඩ් කරලා print out එකක් අරගෙන black and white එකේ ඒක කැටයන් කටු වලින් කපන්න පුළුවන්. ඉතින් කැටයන් කටු ටික මෙන්න මේ තියෙනවා. මේ විදියට ඔයාලට හදා ගන්න පුළුවන්. ඉතින් ඇන උල් කරලා අනම්මනම් හැම විදියටම කැටයන් කටු හදන්න පුළුවන්. නැත්නම් සමහර කඩවල හાર્ඩ්වෙයාර් වල වගේ මං හිතන්නේ තියෙනවා කැටයන් කටු. ඒ වගේ කැටයන් කටු සෙට් එකක් හොයාගත්තොත් ඒත් පුළුවන්. ඉතින් ඊට පස්සේ දෙව්මින අහලා තියෙන කූඩුව වෙන්න එක. ඉතින් කූඩුව වෙන්න එකට මම උත්තරේ විදිහට පළවෙනියටම කතා කරේ ඒ දේ තමයි. ඉතින් මං හිතනවා දෙව්මිනගේ ප්‍රශ්නෙට උත්තරය හරි කියලා. ඊට පස්සේ අපි යමු දෙපැත්තට කැරගෙන එක. දෙපැත්තට කැරගෙන ක්‍රම දෙක තුනක්ම තියෙනවා. ඉතින් එක ක්‍රමයක් ගැන කතා කරොත් එකක් තමයි රේසර් දාලා ලෑලි දෙපැත්තට දාලා කරවගෙන එක. ඉතින් මම ඒකත් ඇඳලා වෙන්නන්නම්. ඉතින් අනිත් විදිය තමයි මෙන්න මේ වගේ වීල් සෙට් එක ගන්න. ඉතින් මට මේ වීඩියෝ කරන වෙලාවේ මට මේක ඇත්තටම නම් මතක් වුණේ නැහැ. මම ඔයාලට වීඩියෝ එකකින් දානවා නම. ඉතින් අනිත් එක මේකෙන් දානවා. ඉතින් මේක පොඩ්ඩක් සංකීර්ණයි. මේක ලේසියෙන් කරන ලේසියෙන් කරන්න හදන කෙනෙක් නම් අමාරුයි. ඉතින් මේ ක්‍රම දෙක තමයි දෙන්නේ. අපි ක්‍රම දෙක මම පොඩ්ඩක් ඔයාලට ඇඳලා පෙන්නන්නම්. ඉතින් කූඩුව දෙපැත්තට කරගෙන හදනවා නම් ඔයාලට ඕන වෙනවා රවුම් හරි කොටු හරි ලෑලි දෙකක්. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ තියෙන මැද යකඩ බටේ මේ ලෑල්ලට මැද සිදුරක් කපා ගන්න ඕන. ඔයාලගේ රේසරේ සයිස් එකට රේසරේ අඟල් 4ක් පළලා එන අඟල් 4 පළලට ලෑල්ලට ඇතුළට බහින්න පුළුවන් වෙන රේසරේ කපා ගන්න ඕනේ. එක්ක ඇතුළට බහින්න හරි එක්ක ලෑල්ල උඩින් තියන්න හරි කොහොම හරි මේ යකඩ බටේ අඟල නම් අඟල් එකමාරක් විතර විස්කම්බේ දින රවුමක් කපා ගන්න ඕනේ. ඊට පස්සේ රේසරේ මේකට රඳවන්න එහෙම එල් පට්ටම් හරි බොක්ස් බාර් හරි තියලා මේම හතරක් තියලා පාස ගන්නවා රේසරේට ඇද නැතුව. ඊට පස්සේ මේකට ඇන දාලා ඔයාලා ලෑල්ලට හයි කර ගන්න ඕනේ. ඊට පස්සේ මේ ලෑලි රවුමක්ම මේ වගේ දෙකක් හදා ගන්න ඕනේ. මේකත් මේ විදිහට හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේ ලෑලි රවුම මෙන්න මේ විදිහට තිබ්බට පස්සේ ඔයාලා මේ මැද යකඩ බටේ තියෙනවනේ මැද යකඩ බටේටත් මෙන්න මේ විදිහට කෑලි 3ක් හතරක් ගන්න එක තමයි කුඩු හොඳටම බැලන්ස් වෙන්නේ. මේ විදිහට හතරක් දාලා මෙතෙන්ට දානවා පොඩි ලේසර් හතරක්. මෙතෙන්ටයි මේ ඉස්සරහා පැත්තටයි පිටිපස්ස පැත්තටයි හතර පැත්තට හතරක් දාලා මේ ලෑල්ල මේකට හරියටම හේතු වෙන්න තියන්න ඕනේ. ඒ කියන්නේ දශමයක්වත් එහෙම වෙන්නේ නැති වෙන්න. මේක හරියටම වෙල්ඩින් එකට හොඳට දාන්න කෙනෙක්ට කියලා කරගන්න. මේකත් මෙන්න මේ විදිහට හොඳට හේතු වෙන්න ලෑලි දෙක හොඳට ෆිට වෙන්න තියලා පාස ගන්න. මෙතන රේසරේ තියෙනවා අර පට්ටමයි. මේක මෙතනින් වෙල්ඩින් කරා. මේකත් මෙතනින් වෙල්ඩින් කරා. මේ විදිහට දැම්මොත් මේක මේ පැත්තට කරගෙනකොට මේක මේ පැත්තට කරගෙන. මේක එක විදිහක්. ආයෙ තියෙනවා
වීල් සෙට් එක තියෙනවා. වීල් සෙට් එකෙත් මෙතෙන්ට නම් දෙකක් දැම්මොත් ඇති. මෙන්න මෙහෙම වීල් සෙට් එක තියෙනවා. ඉතින් මේක පොඩ්ඩක් සංකීර්ණ. මේක ඉතින් කූඩු හදන ගොඩක් හොඳටම දන්න කෙනෙක් තමයි මේ වැඩේ කරන්නේ. ආයේ උඩ වීල් එකත් මෙන්න මෙහෙම මේකට ගානට හේතු වෙන්න හදා ගන්න ඕනේ. මේ මැද යකඩ බටේ යන්නේ. මේ ඇවිල්ලා අපි අර කිව්ව විදිහට මැද යකඩ බටේට මේ විදිහට පාසගත්තු දෙක මේ වගේ දෙකක් තියෙන ඉස්සරහ පිටිපස්සේ. මේකත් ආයි දැති වීල් එකක් දාලා තමයි මෙතනත් පාස්සන්නේ. ඉතින් මේකටත් මේ වීල් එකේ රේසර් නැහැ. ඒක නිකන් බෝර් එක වගේ දුවන්නේ. මේකටත් අපි රේසරයක් තියලා පාස ගන්න ඕනේ මේ වීල් එකට. ඊට පස්සේ රේසරේ තමයි යකඩ බටේට පාස ගන්න. ඒක නිසා ඒක පොඩ්ඩක් සංකීර්ණ වැඩි. මේකටත් ඒ විදිහට රේසරයක් දාලා තමයි මෙතෙන්ට පාස ගන්න ඕනේ. නැත්තම් කූඩුව හිර වෙනවා. මෙතෙන්ටත් රේසරයක් දාලා තමයි පාස ගන්න. ඉතින් මේ ක්‍රමයේ 100% සාර්ථකයි. කොහෙන්වත් මේක පහක වේගින් කරගෙන නම් මේක අනිවාර්යෙන් පහක වේගින් කරගෙන මේක පහක වේගින් කරගෙන නම් මේක සාමාන්‍යයෙන් 2-3ක් උඩට යනකොට මේක සාමාන්‍යයෙන් ටිකක් වේගය අඩු වෙන්න පුළුවන් උඩ කැල්ල 4ක් වගේ. ඉතින් මේ ක්‍රමය තමයි හරියටම හරියන සාර්ථක. ඉතින් මේ ක්‍රමය කරනවා නම් හරියටම දන්න කෙනෙක්ට කියලාම තමයි කරගන්න ඕනේ. මම කරන්නේත් මේක ටිකක් අමාරු වැඩයි. ඒක නිසා ඒක කරන්න නැහැ. ඉතින් ආයි සෙනෙට්ටු වාසල අහලා තියෙනවා ෆ්ලෑෂර් කොටේ. ෆ්ලෑෂර් කොටේ ගැන තව කෙනෙකුත් අහලා තිබ්බා මට මතකයි. ඉතින් ෆ්ලෑෂර් කොටේ ගැන නම් ලොකු ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. කූඩුව ඇතුළට නම් මෙන්න මේ වගේ ෆ්ලෑෂර් කොට පාවිච්චි කරනවා. ඉතින් අපිට ලයිට් රටා හදන්න මෙන්න මේ වගේ ෆ්ලෑෂර් කොට පාවිච්චි කරනවා. ඉතින් කූඩුව ඇතුලේ හදන එක මම දන්නවා ඔයාලට සාමාන්‍යයෙන් ඒක ලොකු අවුලක් නැහැ තේරෙන්නේ නැති. මම එකත් ඇඳලා පෙන්නන්නම්. මේ ෆ්ලෑෂර් කොටේ ගැන කතා කරොත් ගොඩක් සංකීර්ණ දේකුත් තියෙනවා. ඉතින් මම ඒකත් ඔයාලට හිමීට ඇඳලා පෙන්නන්නම් බලා ගන්න. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා කැටයන් හදන ඒ කියන්නේ කූඩුවෙන් එළියේ ෆ්ලෑෂර් කොටයක් හදනවා නම් එක සමාන ලී රවුන්ඩයක් ඕනේ. ඒක තමයි මුලින්ම ඕන වෙන්නේ. ඊට පස්සේ ඔයාලට ඕන ෆ්ලෑෂර් කොටේ දිග සාමාන්‍යයෙන් අඩි 2ක් වගේ වෙනවා නම් ඒ අඩි 2 සයිස් එකට සාමාන්‍යයෙන් අඟලේ දෙකේ රීප පටි වගේ තිබ්බොත් හොඳයි. නැත්නම් අඟලේ අඟලේ රීප පටි අරගෙන අරගන්න ඕන මේ රවුමටම හරියන්න. ඉතින් මේ රවුම අඟල් 20යි නම් පටි 20ක් ඕන. ඒ වගේ ඉතින් ඇද නැති වෙන්නත් ඕනේ අනිවාර්යයෙන්ම. ඊට පස්සේ මේකේ මැද සිදුරක් හදා ගන්නවා. ඔයාලා ගන්න රේසරේ බස්ස ගන්න. භාගයකට බටේ රේසරයක් සෙට් වෙනවා නම් ඒ ලෑල්ලට ඇතුළට හිර වෙන්න රේසරේ මෙහෙම හිර කරගන්නවා රේසර් දෙකක්. ඊට පස්සේ මේක මැදින් යකඩ බටයක් දාලා ඉතින් මම බැරි වගේ පැන්දල් පෙන්නන්න. ඉතින් මේ තින් ෆ්ලෑෂර් කොටේ මේ විදිහට යකඩ බටේ අරගෙන එළියට මෙතන ඔයාලා මේ යකඩ බටේ කැරකෙන්නේ නැහැ. මේ යකඩ බටේ ලීයක් උඩ තමයි මෙහෙම ආධාරකයක් හදා ගන්න ඕනේ ඔයාලා. මෙතනයි මෙතනත් එහෙම හදාගෙන මේ දෙකකට යා කර ගන්න ඕනේ. දෙපැත්තෙන්ම ඊට පස්සේ මෙතන යකඩ බටේ හොඳට එන ගහලා හරි හයි කර ගන්න ඕනේ. ඊට පස්සේ ෆ්ලෑෂර් කොටේ මේක තමයි බිම තියෙන විදිහ. මෙතන මේ රීප පටියෙන් තමයි මෙතන පිටිපස්සෙන් දෙපැත්තෙම දෙයක් ගහගන්න. ඒකට ඇද නැහැ. මේ රීප පටියෙන් තමයි ඔයාලා ස්පෝක් කූරු ගහගන්න මෙහෙම. ඉතින් ෆ්ලෑෂර් කොටේ ගැන කතා කරනවා නම් ඉතින් ෆ්ලෑෂර් කොටේ අපි ඉස්සරහ පැත්තෙන් බලනකොට අපි මේක බෙදාගත්තොත් red blue yellow ඔන්න ඔය විදිහට. ඊට පස්සේ අපි දැන් මුලින්ම අපි කූඩුව ඕන රතු පාටපත් වෙන්න ඕන ඔහොම විදිහට තහඩු පටි ගෑල්ලක් ගහනවා. ඊට පස්සේ කූඩුව ආයි නිල් පාටපත් වෙන්න ඕන මෙන්න මෙහෙම තහඩු පටි ගෑල්ලක් දානවා. මේ දෙක කරන්ට් එක යා වෙන්න ඕන. ඊට පස්සේ ආයි මෙහෙම තහඩු පටි ගෑල්ලකින් යා කරලා ආයි කූඩුව. ඉතින් මේ අවස්ථාවේදී කූඩුව රතු ඊට පස්සේ රතු නිමිලා ආයි නිල්පත් වෙනවා. නිල් නිමිලා කහපත් වෙනවා. ඊට පස්සේ පොඩි වෙලාවක් දෙන්න. ඒ කියන්නේ තප්පරයක වගේ නිවීමක් දෙන්න කූඩුවට දීලා ඊට පස්සේ ඔයාලා පාට ගලපන්න. එතකොට කූඩුව හදන්න ඕනේ අපිට ඕන නම් රතුයි කහයි එකටපත් වෙනවා. ඉතින් ඒතකොට මේ වගේ එක ටයිම් එකේදී තහඩු පටි දෙකක් ගන්න. ඉතින් මේකට කරන්ට් එක ඔයාලා දී ගන්න ඕනේ ෆ්ලෑෂර් කොටේ ඇතුලෙන් හෝ එළියෙන්. ඊට පස්සේ ආයෙ ඕනනම් ඔයාලට කූඩුව නිලුයි කහයි ගහනවා. නිලුයි කහයි ගහනවා මෙන්න මේ විදිහට දානවා. ඉතින් මේ විදිහට තමයි යන්නේ. ඉතින් මේ තියෙන ස්පෝක් කූරු තුන. ඉතින් මේ කූඩුව වලට තව විදිහක් තමයි. දැන් මේක මම ගන්නවා මහ කූඩුව. මේක පැටව කූඩුව. කියන්නේ පැටව. ඊට පස්සේ පැටව වලත් අපි මෙහෙම නිල් රෙඩ් බ්ලූ yellow කියලා අරගෙන ඔයාලට මේ කූඩුව පත්තු වෙන වෙලාවෙම පැටවුනොත් ඒතකොට නිල් පාට තමයි පත්තු. රතු පාට තමයි පත්තු වෙන්නේ. මෙන්න මේ විදිහට රතු පාට පත් වෙනකොට පැටවුනොත් රතු. ඊට පස්සේ නිල් පත් වෙනකොට පැටවුනොත් නිල්. ඊට පස්සේ කහ පත් වෙනකොට පැටවුනොත් කහ. ඊට පස්සේ දැන් මහ කූඩුව මං කිව්වා රතුයි නිලුයි පත් වෙනවා කියලා. ඊට පස්සේ වාට හදාන්න පුළුවන් පැටව කහ පාට විතරක් පත් වෙනවා. හැම පැටව 12ක් වෙනවා. පැටව 12ම කහ පාට විතරයි. ඊට පස්සේ මේකේ නිලුයි කහයි තමයි මහ කූඩුව පත් වෙන්නේ. ඒකට අපිට හදාන්න පුළුවන් රතු පාට නැහැනේ කූඩුවේ මේ අවස්ථාවේදී. ඒක අපිට හදාන්න පුළුවන් පැටව රතු පාට විතරක් පත් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි කූඩුව බෙදාගන්නේ. ඉතින් ඔයාලා දැකලා ෆ්ලෑෂර් කොටවල මේ වගේ තනි දිග තහඩු පටියක් යනවා. මේකෙන් තමයි කරන්ට් එක දෙන්නේ මේවට. මේ වගේ එකයි මෙතනිනුත් එකක් දානවා දෙකයි මෙතනිනුත් එකක් දානවා තුනයි. ඒතකොට මේවට ඔයාලා මෙහෙම ස්පෝක් කූරු තුනක් ගහගත්තොත් මේ ස්පෝක් කූරු තුනෙන් කරන්නේ කරන්ට් එක ඉන් කරන එක. ඉන්. ඒතකොට මේවා ඇවිල්ලා කරන්ට් එක අවුට්. මේ ඔක්කොම කරන්ට් එක අවුට්. මේවා තමයි ඒතකොට කූඩුවට ඔයාලා යකඩ බටය ඇතුලෙන් යවන්නේ. ඉතින් මේවට කරන්ට් එක දෙන්නේ. ඒතකොට මේකට නිව්ට්‍රල් අදාළ වෙන්නේ නැහැ මේ ෆ්ලෑෂර් කොටේ. මේක නිව්ට්‍රල් දෙන්න ඕනේ නැහැ. මේකට දෙන්නේ ඉන් ෆේස් ලයින් එකක් විතරයි. අන්තරම ෆේස් විතරයි. ඒතකොට මේක නිව්ට්‍රල් දෙන්න නැහැ. නිව්ට්‍රල් දීලා මේක වණ කරගන්න එපා. ඊට පස්සේ දැන් මේකෙන් එනවනේ ලයින් එකයි
2 3යි ආ මේකෙනුත් 1 2 3. ඉතින් මේ ලයින් ටික මෙන්න අපේ තියෙනවා යකඩ බටේ මේ යට මේ උඩ. ඊට පස්සේ මේ වයර් ටික ඔක්කොම අපි මේ යකඩ බටේ මෙන්න මෙතනින් සිදුරක් විදලා මේ ටික මෙහෙම ඇතුළට යවනවා. මේ ඔක්කොම ටික එහෙම යවනවා. යවලා ඔයාලා මේව මාක් කරගන්න ඕනේ කූඩුව ඇතුලේ නම් ඔයාලා හිතා ගන්න කළු පාට තමයි කූඩුව ඇතුලේ වයර්. කළු පාට ටේප් තුනක් ගහගන්න. ඊට පස්සේ රතු නිල් කහ කියලා ආයෙ ගහගන්න. මේවලත් එහෙමයි. ඒතර කූඩුව එළියට දැන් මේවා මේකට ඇතුලේ කළු ගත්තා නම් මේකට ගන්නවා වෙන පාට බ්‍රවුන් වගේ. බ්‍රවුන් ලයිට් නැහැනේ. බ්‍රවුන් තුනක් ගහගත්තා. ඊට පස්සේ පාට තුනක් ගහගත්තා. ඒතකොට මෙතනින් ඔයාලට අඳුර ගන්න පුළුවන්. දැන් ඔන්න කූඩුව තියෙනවා මෙහෙම. ඒතකොට ඔයාලා මෙතන මැද ප්ලෑෂර් කොටයක් එනවා අපහු. මැද ප්ලෑෂර් කොට ගන්න කියන්න දෙයක් නැහැ නේ. සාමාන්‍ය තනි පටි යන්නේ මේ වගේ. ඉතින් දැන් මම තුනක් විතර ඇඳලා පෙන්නනවා. මේ සිදුර ඇතුලෙන් ආපු යකඩ බටේ ඇතුලෙන් තමයි දැන් මේ යන්නේ. යකඩ බටේ ඇතුලෙන් ආපු ටික එළියට අරන් මේ ඒ කියන්නේ යකඩ බටේ ඇතුලට අරගෙන එළියට අරගෙන මේ ප්ලෑෂර් කොටේ තහඩු බටේ වල දෙනවා. ඉතින් මේක රතු නිල් කහ ඔන්න ඔය විදිහට දුන්නාට පස්සේ කූඩුව මේ තියෙන කූඩුව එළියට ගන්න ආපහු අපි මෙතන රීප පටියක් ගහලා ස්පෝක් කූරු දාලා මෙන්න මේ විදිහට ගාවනවා. එතකොට මේක කැරකෙනවා මේ තහඩු පටිය වටේ. එතකොට මේක කිසිම කරන්ට් එක ස්පාර්ක් වීමක් වෙන්නේ නැහැ. හරියටම දශමයටම තියෙන්නත් ඕන එක. එතකොට මේක කැරක යනවා මේ ස්පෝක් කූඩුව කැරගෙනවා. මේක ලයින් එක දෙනකොට මෙයා කරන්ට් එක ඇවිල්ලා මේක කූඩුවේ රතු ලයිට් එක පත් වෙනවා. ඔන්න විදිහට තමයි කූඩුවේ සැකස්ම වෙන්නේ. ඉතින් මේ ප්ලෑෂර් කොටේ හදන්නෙත් මේ විදිහට ලී රවුන්ඩ් එකක් අරගෙන. එකම දේ තමයි මේ ප්ලෑෂර් කොටේ කැරකෙන්නේ නැහැ. මේක කැරකුණා වුණාට මේක කැරකෙන්නේ නැහැ. මේක හොඳට හිර වෙන්න මේවට ඒතෝ රේසර් දාන්න මේ ප්ලෑෂර් කොටේට ලෑලි රවුන්ඩ් එකක් ගත්තා. යකඩ බටේ ගානටම සිදුරු විදගත්තා. යකඩ බටේ ඇතුළේ බස්සලා මෙතන රීප පටි කෑල්ලක් ගහගන්න මේ ලෑල්ලේ උඩින්. ඊට පස්සේ මේකෙන් යකඩ බටේ හරහා හරි මෙහෙම ඇණයක් දාලා මේක කැරකෙන්නේ නැති වෙන්න හදා ගන්නවා. මේක ඒතකොට තනි ඔයාලා දැන් මෙතන ලයින් 6යි ඉන්නේ. ලයින් 6 නම් 1යි 2යි 3යි 4යි 5යි මේ විදිහට තනි තහඩු පටි 6ක් ගහගන්න. ඒතකොට මේක උඩ යට කියලා අරගෙන දැන් මේක කූඩුවේ මහ කූඩුවට ලයිට් තුන දැම්මා. ඊට පස්සේ ආපහු පැට වලට ලයිට් තුනක් දාලා පාට තුන දාගත්තා මේකට තුන. එහෙම තමයි ඔන්න ප්ලෑෂර් කොටේ වැඩේ වෙන්නේ. ඉතින් ගවේෂාල දින මගේ මෙන්න මේ වීඩියෝ එකේ අර රිම් එක යට ලීරවුම සුදු යකඩ පටිවල ප්ලෑෂර් කොටේ ඩිසයින් එක දාන්න කියලා. ඉතින් මේ ලෑල්ල ක්‍රමය ඇත්තටම මේ ලෑල්ල ක්‍රමයට වඩා ප්ලෑෂර් කොටේ මම කලින් කියපු විදිහට හදන එක ඇත්තටම ගොඩක් සාර්ථකයි. ඉතින් මේ ලෑල්ල ක්‍රමය පොඩ්ඩක් අමාරුයි. කූඩුව බකල් වෙන්නත් ගන්නවා ඒ හේතු හින්දා. ඉතින් මේ ක්‍රමයට කරනවා නම් ඩිසයින් එක ඇත්තට මම ඒක ඩිසයින් කරේ නෑ. මම ඒක කරේ ප්ලෑෂර් කොටේ වෙනම තමයි හදලා ඒකට දුන්නේ. මේකෙම තනි තහඩු කොට දැම්මේ. මේක කරනවා නම් කරන්න ඕනේ අපි මෙන්න මම පෙන්නන්නම් මෙන්න මේ විදිහට තමයි කරගන්න ඕනේ. ඉතින් මේ ලෑල්ල විදිහට කරගන්නවා නම් මෙන්න මේ විදිහට ලෑලි රවුම් ගත්තොත් මෙතන තියෙන මැද යකඩ බටේට යන සිදුර ඊට පස්සේ මේකේ තහඩු පටි ගහනවා. තහඩු පටි ගහලා සාමාන්‍ය මම නම් ඒ කූඩුව කරේ වෙනම ප්ලෑෂර් කොටයකින් මෙතෙන්ට දීලා තනි තහඩු පටි වලින් කූඩුවට යව එක. නැතුව කරනවා නම් මේක ඔයාලා මෙහෙම බෙදා ගන්න. මෙහෙම බෙදාගත්තම ඒතකොට මෙතන මේ පොඩි කෑල්ල කිව්වට මේක ඇවිල්ලා ලොකු කෑල්ල. කූඩුවේ කැරකෙන විදිහත් එක්ක. ඒතකොට මේ ටයිම් එකම තමයි මෙතන ටයිම් එකට සෙට් වෙන්නේ. මෙතන විනාඩි 5ක් නම් මෙතන විනාඩි 5යි. මේ විදිහට ඔයාලා කොටු ඇඳගෙන ඒතකොට ඔයාලා මේකේ මේ විදිහට පළවෙනි එකේ රතු ඊට පස්සේ දෙවෙනි එකේ කහ දෙවෙනි එකේ තුන්වෙනි එකේ නිල් මේ විදිහට තමයි පටි ටික යන්නේ. ස්කෝප් මෙහෙම ගන්නවා. ඒ විදිහට තමයි හදන්නේ. ඊට පස්සේ අර විදිහටම පාට කවලම් කරලා හදන්නේ. ඉතින් මේ ක්‍රමේ සාමාන්‍ය දෙයක් අමාරුයි. ඔය පුරුදු වෙන කෙනෙක් කරනවා නම් මේ ක්‍රමේ කරන්න එපා. අපේ අනිත් විදිය පාවිච්චි කරන්න මේ විදිය නැතුව. නාල්ක අහලා තියෙනවා අයියෝ රීප ගත්තේ කොහෙන්ද? රීප ගත්තේ මේ පිල්ලල් බඩුවල. රීප පටි ගත්තේ ලී මඩුවල තමයි ඉතින් තියෙන ලී මඩුවල කැපිලා ඉංගන කෑලි ඔය වගේ ඒවා තමයි ගන්නෙ. ගේමින් 90 අහලා තියෙනවා මොකමවත් නැහැ. ඊට පස්සේ තව ලොකු ප්‍රශ්නයක් ගොඩ දෙන්නට තියෙන මෙලානි ඩිල්ලා සීදුන් මොකද වයරින් එක තේරෙන්නේ නැහැ. වයරින් එක තමයි ගොඩ දෙන්නට ඇත්තට මේකේ තේරෙන්නේ නැත්තේ. ඉතින් දැන් මට මතකයි ප්ලෑෂර් කොටෙන් ලයිට් ටික ගත්ත විදිය. ඉතින් වයරින් එක කරන විදිය මම වලට ඇඳලා පෙන්නන්නම් බලා ගන්න. ඉතින් ඔයාලට මතකයි මම මෙතනින් කූඩුව ඇතුළට මෙහෙම ගත්තා කිව්වා. ඉතින් මේ විදිය තමයි ඔයාලට හරියට ඇඳලා පෙන්නුවොත් මේ තියෙන්නේ කූඩුව. මේ තියෙන ඇතුළේ ප්ලෑෂර් කොටේ. ඉතින් මෙතනින් වයර් 3ක් එනවා නම් මේ සිදුරෙන් මේක යකඩ බටේ දිගේ ඇතුලෙන් අරගෙන ආයෙ මෙතනින් එළියට අරගෙන මම මේ දැන් තහඩු බටි 3කින් කියලා දෙන්නම්. මේකෙන් මේ ප්ලෑෂර් කොටේ ඇතුලෙන් 1 2 3ට අමුණනවා. ඊට පස්සේ මේ තියෙන කූඩුව නම් මෙතනින් ආවව රීප පටියක් දාලා මෙතනින් ස්පෝක් කූරක් ගහනවා මේකට. ගහනවා කියන්නේ මේක ඇතිලිලා යන්න තමයි ඕනේ මේ තහඩු පටිය. ඊට පස්සේ හිතන්න දැන් මෙතනින් මෙහෙම දාලා මෙතන පැටියක් ඉන්නවා.
ඊට පස්සේ ඔයාලා මෙතනින් දැන් මේක රතු එකක් නම් මේක රතු වයර් එකක් අරන් ගිහිල්ලා නිව්ට්‍රල් එකට වෙනම නිව්ට්‍රල් පටියක් තමයි මෙහෙම ගහන්න ඕනේ. ඒක නිව්ට්‍රල් එක වෙනම එවන්න ඕනේ. ඔයාලා මේකට අනිවාර්යෙන් ඔක්කොම මාක් දාගන්න. එතකොට මේක තමයි නිව්ට්‍රල් එක. මෙතනින් තව වයර් එකක් අරගෙන මේ ලයිට් එක නිව්ට්‍රල් එවනවා මෙතනින්. तो लाइट දෙකක් දානවා මේ නිව්ට්‍රල් එකේම ලූප් එකක් මේකට දානවා අනිත් පාටින් වයර් එකක් මේකට එවනවා. ඉතින් ලයිට් පාට 3යි නම් ඒතකොට මේ පැටියට යන්නේ ලයිට් පාට 3 එකයි නිව්ට්‍රල් එකයි වයර් ඔක්කොම 4යි. මේ විදිහට තමයි මහා එකටත් දෙන්නේ. මෙතන ලයිට් එකක් දානවා නම් මේ රතු පාටකින් ගත්තා නිව්ට්‍රල් එකකින් ගත්තා. ආයි නිල් පාට එක දානවා නම් ආයි නිල් පාට ලයින් එකෙන් ගත්තා නිව්ට්‍රල් එක. මේ විදිහට තමයි කූඩුවේ වයරින් එක කරන්නේ. මේ විදිහට තමයි උඩ කෑල්ලටත් දැන් මෙතන දිගට කරගෙනනවා නම් උඩ කෑල්ලටත් දාලා හදන්නේ. ඉතින් ප්ලෑටර් කොටේ ඒතකොට ඔයාලා මේක බෙදාගන්න. මේක මහා කූඩුවේ යට මේක මහා කූඩුවේ උඩ පැටව් යට පැත්තේ පැටව් උඩ එහෙම කියලා ඔයාලා මේක බෙදාගෙන ප්ලෑටර් කොටේ ලයින් ටික හදාගන්න. ඉතින් ආය අහලා තියෙනවා කූඩුවල කැටයන් කපන්න හොඳ කළු පාටද සුදු පාටද? සාමාන්‍යයෙන් කැටයන් හොඳට ඉස්මතු වෙලා වෙන්නේ කළු පාට කොළවල තමයි. ඉතින් සුදු පාට කොළවල සවුකොලේ සුදු හින්දා පොඩ්ඩක් කැටයන් ඉස්මතු වෙලා පේනවා වැඩි. මොකද ඒක හරහා එළිය එන්න බලනවා. ඉතින් කළු කොළවල කැටයන් කැපුවම හොඳට කැටයන් ටික පේනවා. ඒක තමයි විශේෂත්වය. ඒකයි ඔය ගොඩක් අය කළු කොළඹ පාවිච්චි කරන්න කැටයන් කපන්නේ. ඒක ඇත්තටම කොලෙත් හයියයි වැඩෙත් ලේසි. ගුණ දාස අහලා තියෙනවා පළවන විදිය. ඉතින් අලවන විදිය නම් වැඩි. මාළුකුට කරන්න දෙයක් නැහැ. ඉතින් කැටයන් කැපුවට පස්සේ කළු කොළේ ඔයාලා ඒක කූඩුවට අලවන්න කලින් සව් කොළේ කැටේම අලව ගන්න. අලවලා ඊට පස්සේ සව් කොළේ කැටයන් කොළේ ගානට අරගෙන කූඩුවේ කෑල්ලට තමයි අලවන්න. වෙනුක මම එකක් පොඩ්ඩක් අහලා තියෙනවා ස්කිප් නොකර ෆුල් වීඩියෝ එකම ඕන. මෙහෙමයි ස්ලෝ කරලා ස්පීඩ් කරලා වීඩියෝ එක එඩිට් කරේ නැත්නම් වීඩියෝ එක පැයකටත් වඩා දික් වෙනවා. ඉතින් ඒක නිසා තමයි එහෙම එඩිට් කරලා යවන්නේ. ඉතින් ඕනම කෙනෙක් එහෙම තමයි කරන්නේ. ඒක නිසා තමයි එහෙම කරන්නේ. මම උනාට ස්කිප් කරාට මම අවශ්‍ය දේවල් ඔක්කොම ගානට හද තමයි දාන්නේ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ස්කිප් නොකර වීඩියෝ එක බලන එක. ස්කිප් කරාට පස්සේ තප්පර 10 ඇතුළත දේවල් මගේ අරින්න පුළුවන් කියන දෙයක්. ඉතින් ඒකම ආයි අහනවා කෝල් කරලා. ඉතින් ඒකට හරි අමාරුයි. ඊට පස්සේ ගගනත් අහලා තිනවා කැටයන්. ඉතින් කැටයන් ගැන කතා කරලා කැටයන් සාමාන්‍යයෙන් ඔයාලා කලින් පාරවල් ගිය කූඩු වල කැටයන් හරි හොඳට ෆොටෝ එකක් ගහගන්න. තනි එකක් ෆොටෝ එකක් ගහගෙන zoom කරලා. එහෙම කරගන්න නැත්නම් Google එකකින් ඔයාලට කැටයන් ගන්න පුළුවන්, YouTube එකෙන් ගන්න පුළුවන්. සමහර අය PDF විදියටම දාලා තියෙනවා. Facebook වල එහෙම මම දැකලා තියෙනවා. ඉතින් මාත් ඒවා ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් ඒ විදියට තමයි කැටයන්. ඊට පස්සේ ඉතින් ඒවා ලේසර් කට් කරන තැනකින් කපා ගන්න පුළුවන්. නැත්නම් ඉතින් හිමීට ඇඳලා හරි විදියකින් ඇඳලා කැටයන් කටු වලින් කපා ගන්න එක තමයි. හරි ඉතින් guys එහෙනම් මම හිතනවා ඔයාලට තිබ්බ ප්‍රශ්න ගොඩක් විසඳෙන්නේ නැති කියලා. ඉතින් ඒ දේ තමයි මටත් වෙන්න ඕනේ. ඉතින් නැත්තම් ගෝල් කරලා අහන සමහර අය ගෝල් කළාම මටත් කියන්න තේරෙන්නේ නැහැ යාලා අහන විදියට. ඉතින් ඒක නිසා තමයි මම දැන් සම්පූර්ණ මේවා කරේ. ඉතින් හැමෝම මේ වීඩියෝ එක බලන්න ඕනේ. ඉතින් ඔයාලා කූඩු හදන සම්බන්ධ කෙනෙක් ඉන්නා නම් අසරණලා ඉන්නා නම් ඌට මේක ෂෙයා කරලා මේකෙන් ආදර්ශයක් ගනින්න මචං කියලා වැඩේ එහෙම කරලා දාන්න. ඉතින් ඒක වගේ යාළුවට විශේෂ වීඩියෝක් වෙයි. ඉතින් හරි ඉතින් guys එහෙනම් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන්ම like කරන්න, my channel එක අනිවාර්යෙන්ම subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක පුළුවන් තරම් ඔයාලගේ යාළුවන්ට share කරන්න. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම ස්තුතියි.